නක්කු මැයි මාස 29 වෙනි සිකුරාදා හිරු උදාව අද දිනට පෙරවරු 5:53ට හිරු බැසීම අද දිනට පස්වරු 6:22ට සිදුවීමට නියමිතව තියෙනවා. රාහු කාලය අද දිනට දිවා කාලය සඳහා පෙරවරු 10:34 සිට මධ්‍යහන 12:07 දක්වා රාත්‍රී කාලය සඳහා රාත්‍රී 10:41 සිට මධ්‍යම රාත්‍රී 12:07 දක්වා බලපෑත්වෙන ආකාරයට පවතිනවා. සිකුරාදා දිනයක් නිසා අද දිනට මරු සිටින දිශාව වෙන්නේ ගිනිකොන. ඔබට අද දිනට සුබ දිශාව හැටියට උතුරු දිශාව ගත හැකියි. ලග්න 12 සම්බන්ධයෙන් අද දිනට බලපාන විශේෂ කරුණු මෙසේ පවතිනවා. මුදල් ලැබීමේ වාසනාව අත්පත් කර ගන්නා ලග්න හැටියට අද දිනට වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, ධනු, මකර යන ලග්න හිමියන්ට පෙන්වුම් කරලා තියෙනවා. ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි වෙළඳ ව්‍යාපාරික කටයුත්තක නිරත වන මිථුන, සිංහ ලග්න හිමියන්ටද තනි පුද්ගල වෙළඳ ව්‍යාපාරික කටයුත්තක නිරත වන කටක, මකර ලග්න හිමියන්ටද තම ව්‍යාපාරික අරමුණ ඉෂ්ට සිද්ධ කර ගැනීමේ වාසනාව පෙන්වුම් කරන දවසක්. භාණ්ඩයක හෝ සේවාවක ගුණදොස් වාදක්වමින් අලෙවි කරන කටයුත්තක නිරත වන මිථුන, සිංහ, මීන ලග්න හිමියන්ටද එම අංශයෙන් උසස් ප්‍රතිඵල පෙන්වුම් කරනවා. අන්‍යයන්ගේ අදහස් අභියෝගයට ලක් කරමින් වාද විවාද වලට ඉදිරිපත් වන්නන් මෙන්ම නීති වෘත්තියේ නිරත වන සිංහ, තුලා, මීන ලග්න හිමියන්ට අද දින ජයග්‍රහී දවසක්. නව නිවසක් තනමින් කටයුතු කරන හෝ එවැනි කටයුත්තක් සඳහා සැලසුම් සකස් කරන මිථුන, කටක, සිංහ, ධනු, කුම්භ ලග්න හිමියන්ට එම අංශයෙන් සුබ ප්‍රතිඵල අද දිනේදී උදා විය හැකියි. මේෂ, කටක, වෘශ්චික ලග්නවල යම් යම් විධාන ලබා දෙන්නන්ට නායකත්ව සඳහා ඉදිරිපත් වන්නන්ට අද දිනේ ජයග්‍රහී දවසක් වෙනවා. මේෂ, කටක, මකර, කුම්භ ලග්න හිමියන්ට උද්‍යෝගිමත් බවත් කාර්යශීලත්වයක් තම චරිතය තුළින් මැනවින් පිළිබිඹු කරන දවසක්. මේෂ, කටක, ධනු, මකර ලග්නවලින් බුද්ධිය මිහිවිතු විශේෂ ප්‍රගුණ කරන අයටත් කාර්මික ඉංජිනේරු අංශයේ පුරුදු පුහුණුවීමේ නිරත වන අයටත් අද දිනේ සාර්ථක ප්‍රතිඵල එම අංශයෙන් උදා කරනවා. සෙසු අධ්‍යාපන කටයුතු නිරත වන අයගෙන් කන්‍යා ලග්නය හැර අනිත් සියලුම ලග්නවලින් අධ්‍යාපන කටයුතු නිරත වන සියලුම දෙනාට අද දිනේ බොහෝ උසස් ප්‍රතිඵල පෙන්වුම් කරනවා. කන්‍යා ලග්නයෙන් එවැනි කටයුතු නිරත වන අය අද දිනේදී දැඩි උනන්දුවක් උත්සාහයක් ඇතිව එම කටයුතු නිරත වීමෙන් ඔබට මේ අංශයෙන් සුබ ප්‍රතිඵලයක් උදා කරගත හැකියි. රැකියා කටයුතු නිරත වන වෘෂභ, මිථුන, කටක, තුලා, ධනු, මකර, කුම්භ මේ ලග්න හිමියන්ට රැකියා අංශයෙන් උසස් ප්‍රගතියක් බලාපොරොත්තු වෙ හැකියි. මේෂ, කටක ලග්න හිමියන්ට සිතේ තිබූ බලාපොරොත්තුවක් ඉෂ්ට සිද්ධ කර ගැනීමේ වාසනාව අදදී උදා වෙනවා. මේෂ, මිථුන, වෘශ්චික ලග්න හිමියන් යටතේ සේවය කරන සේවකයන්ගෙන් නිසි ප්‍රයෝජන උදව් උපකාර අදදී බලාපොරොත්තු වෙ හැකියි. වෘෂභ, කන්‍යා, ධනු, මීන ලග්නවලින් ආර්ථික සම්බන්ධතා පවත්වන පෙම්වතුන් ඉවසිලිමත්ව කටයුතු කිරීමට අදිනේ මතක් කරනවා. සුදුසු වයසේ සිටින සිංහ, කන්‍යා, වෘශ්චික ලග්න හිමියන්ට අදිනේදී මංගල යෝජනා ඉදිරිපත් කරන දවසක්. ඔබ සැමට තෙරුවන් සරණයි.